ඩ්‍රයිවිං සජි YouTube නාලිකාවට අදත් අපේ යාළුවෝ ඔක්කොම ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් අද අපි කතා කරමු ඔයා මේ වෙද්දි මෙඩිකල් රිපෝට් එක අරගෙන ඉන්න පුද්ගලයෙක් නම් ඔයාට අනිවාර්යයෙන්ම දැන් ලිඛිත පරීක්ෂණයට මුහුණ දීලා ඔයාගේ පුහුණු රියදුරු බලපත්‍රය ලබා ගන්න අවශ්‍යතාවය තියෙනවා. අපි මේක සාමාන්‍යයෙන් කතා කරන භාෂාවෙන් කිව්වොත් L permit එක අරගන්න අවස්ථාවට තමයි දැන් ඔයා ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ ලිඛිත පරීක්ෂණයට යන්න කලින් ලිඛිත පරීක්ෂණයේදී එන ප්‍රශ්න සහ පිළිතුරු අපි මීට කලින් වීඩියෝස් ගණනාවකදී කරලා තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම මම මේ උඩින් දාන්න ඒ වීඩියෝස් බලලා අනිවාර්යයෙන්ම ඔයාගේ ප්‍රශ්න ටික ගොඩ දාගන්න. මේ තියෙන මේ වීඩියෝස් වල තියෙන ප්‍රශ්න විතරයි ඔයාට ලිඛිත පරීක්ෂණයට එන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම මම හිතනවා අපේ channel එකත් එක්ක එකතු වෙලා හිටියොත් අනිවාර්යයෙන්ම ඔයාට ඔයාගේ written exam එක එහෙම නැත්නම් ලිඛිත පරීක්ෂණය සාර්ථක කරගන්න පුළුවන් කියලා. ඉතින් මේ විදිහට ඔයාගේ ලිඛිත පරීක්ෂණය සාර්ථක කරගත්තට පස්සේ ඔයා පාස් නම් ඔයාට හම්බ වෙනවා පුහුණු රියදුරු බලපත්‍රය. එහෙම නැත්නම් L permit එක කියලා අපි සාමාන්‍යයෙන් කතා කරන භාෂාවෙදී කියන්නේ. ඉතින් මෙන්න මේ L permit එකක් කියලා කියන්නේ ඔයාට රියදුරු බලපත්‍රයක් නෙමෙයි. මේක ටෙම්පරරි රියදුරු බලපත්‍රයක් විදිහට වළංගු වෙන්නේ නැහැ. ඉතින් එතකොට ඔයාට L permit එකක් අරගනිද්දී අනිවාර්යෙන්ම L permit එක පාවිච්චි කරද්දී අවශ්‍ය වෙන නීති රීති වලට යටත් වෙන්න සිද්ධ වෙනවා. ඉතින් L permit එකක් ඔයාගාව තියෙනවා නම් අනිවාර්යෙන්ම ඔයාට මෝටර් බයිසිකලයක් තනිවම පැදගෙන යන්න පුළුවන්. ඒ වගේම ෆ්‍රී වීල් එකක් පදවනවා නම් අනිවාර්යෙන්ම පිටිපස්සේ ෆ්‍රී වීල් ලයිසන්ස් තියෙන අවුරුදු 21කට වඩා වැඩි පුද්ගලයෙක් ඉන්න ඕන. ඒ වගේම තමයි තුන්වෙනි එක ඔයා මෝටර් රථයක් එහෙම නැත්නම් කාර් එකක් පදවගෙන යනවා නම් අනිවාර්යෙන්ම ඔයාගේ ෆ්‍රන්ට් පැසෙන්ජර් සීට් එකේ ඒ කියන්නේ ඔයා ඩ්‍රයිවිං සීට් එකේ ඉන්නවා ෆ්‍රන්ට් පැසෙන්ජර් සීට් එකේ අනිවාර්යෙන්ම අවුරුදු 21කට වඩා වැඩි සැහැල්ලු වාහන රියදුරු බරපත්‍රයක් තියෙන පුද්ගලයෙක් අනිවාර්යෙන්ම ඉන්න ඕන. ඉතින් ඔන්න ඔය ටික තමයි බේසික් නීති ටික. තව නීති ගොඩාක් තියෙනවා. ඒ කියන්නේ දැන් ඔයගොල්ලන්ට ඇති L permit එකක් තියෙද්දී මම ඉන්නේ කැන්ඩි මම ලයිසන් එක ඇප්ලයි කරලා තින්නේ කැන්ඩි බට් මම ඉන්නේ කොළඹ වල ජොබ් එක කරන්නේ මට කොළඹදී වාහනයක් පදවන්න බැයිද මේ වගේ ප්‍රශ්න ගොඩාක් එනවා පල්ලේ කමෙන්ට් සෙක්ෂන් එකේ තියෙන්නේ මෙන්න මේ ප්‍රශ්න කතා කරන්න අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න මේ වෙද්දී L permit එකක් තියෙන ඔයාට ප්‍රශ්න ඇති අනිවාර්යයෙන්ම ඒ දේවලුත් කමෙන්ට් සෙක්ෂන් එකේ කතා කරමු අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු මොනවද මේ අපි හැමෝටම තියෙන ප්‍රශ්න කියලා. තව දෙයක්. ඩ්‍රයිවිං සජි සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යයෙන්ම පල්ලෙහාට තියෙන සබ්ස්ක්‍රයිබ් බටන් එක ප්‍රෙස් කරන්න. ඒ වගේම ඔයාගේ යාළුවෙක්ට මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම යාළුවෙක්ට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම අපිව මොටිවේට් කරන්න මේ වීඩියෝ එක ලයික් කරන්න, ඩිස්ලයික් කරන්න, ඕනම දෙයක් කරන්න. තවත් මේ වගේ ඉන්ට්‍රස්ටිං වීඩියෝ එකකින් ඉක්මනටම වෙන බලාපොරොත්තු වෙන්න. අද අපි ගිහිල්ලා එන්න මතකනේ. රයිඩ් ඔර් ඩයි.